ආයුබෝවන් කතන්දර නැන්ද සමග දරුවන්ට සනීප නින්දකට ලස්සන කතාවක් අදත් අහමුද? අද අපි කියන්නේ හිත හොඳ වලහගේ කතාව. ඔන්න එහෙනම් ඇස් දෙක පියාගෙන හොඳට අහගන්නකෝ. ඔක්කොමලා ඇස් දෙක පියාගත්ත නේද? ඔන්න ඉස්සර කාලේ ලස්සන හරිත කැලයක් තිබුණා. හරිත කියන්නේ කොළ පාටට. ඔයාලා කොළ පාට දන්නව නේද? ඔව් නේද? ඉතින් මේ හරිත කැලේ ඒ කියන්නේ කොළ පාට කැලේ ඇතුලේ ගොඩක් ලොකු ඒත් හරිම හිත හොඳ වලහෙක් ජීවත් වුණා. එයාගේ නම තමයි බෝලු. මේ බෝලු හරිම ලොකු වුණාට එයාගේ හිත නම් හරිම හොඳයි. පුංචි බබෙක්ගේ වගේ. හරිම කරුණාවන්තයි. පුංචි බබාලා හරිම හොඳයි. හැමෝටම ආදරේ. එහෙම නේද? ඉතින් මේ බෝලුත් අන්න ඒ වගේලු. කැලේ ඉන්න කුඩා සත්තුන්ට එයා හැම වෙලාවෙම උදව් කරනවා. ඔන්න එක දවසක් පුංචි කුරුල්ලෙක් ගහකින් වැටුණා. එයාට උඩට යන්න බැරුව බය වෙලා හිටියේ. හොඳටම බය වෙලා ඉන්න මේ කුරුළු පැංචව අපේ බෝලු දැක්කා. හිමීට කුරුළු පැටියව අතට අරගෙන ආදරෙන් ඔළුව අත ගෑවා. කුරුළු පැටියා නම් හොඳටම බය වෙලා වෙවුලන්න පටන් ගත්තා. ලොකුම ලොකු වලහෙක් ඇවිල්ලා තමන්ව වඩා ගනිද්දි කවුද බය නොවී ඉන්නේ නේද? හැබැයි ඉතින් බෝලු ඊටාම පරිස්සමෙන් මේ චූටි කුරුළු පැංචාගේ ඔළුව අතගගා ඔහොම ඉන්න පැටියෝ මම ඔයාව ආපහු ගහ උඩින් තියන්නම් ආදරෙන් කිව්වා. එහෙම කියලා එයා හිමීට බොහෝම පරිස්සමට කුරුළු පැටියව ගහ උඩින් තිබ්බා. කුරුළු පැංචා කීචි බීචි ගාලා බොහොම ස්තුතියි බෝලු කියලා සතුටින් කිව්වා. තව ටික දුරක් යනකොට පුංචි හාවෙක් හිටියා. මේ හාව යන්නේ වතුර හොයාගෙන. හැබැයි ඉතින් එයාට වතුර හොයාගන්න බැරි වුණා. අපේ බෝලු මේ හාවවත් දැක්කා. එයාවත් ආදරෙන් වඩාගෙන බෝලු ලොකු අඩි ඈතින් තියලා ඉක්මනින්ම කැලේ ඇතුලේ තිබුණ වැවක් ළඟට එක්කගෙන ගියා. හාව වතුර බීලා හරිම සතුටින් උඩ පැන්නා. ඔයා නම් හරිම හොඳයි. එයා හරිම සතුටින් කිව්වා. ඒ විදිහට බෝලු හැමෝටම උදව් කරන්න හරිම ආසයි. ඔන්න ඉතින් රෑ වුණා. රෑට මේ කැලේ හරිම සන්සුන් ඒ වගේම හරිම නිහඬයි. ගහකින් කොළයක් වැටුණොත්
ඒ සද්දෙත් හොඳට ඇහෙනවා. ඒ තරමටම නිශ්ශබ්දයි. ඔයාලා ආදරේට හඳ මාමා කියන චන්ද්‍රයා හෙමින් අහස මැදට ඇවිල්ලා හැම තැනටම මද එළියක් දුන්නා. මද එළියක් කියන්නේ ලස්සන සනීප චූටි එළියක්. හඳ මාමට කැලේට පහන කියන්නේ අන්න ඒකයි. නිවෙන දැල්වෙන තාරකා අහස පුරාම දිලිසෙමින් තිබුණා. බෝලු එයාගේ ගල් ගුහාව ඇතුළට ගිහිල්ලා ඔළුව විතරක් එළියට එන විදිහට හෙමින් වැතිරුණා. එයා එහෙම නිදාගත්තේ හේතුවක් හින්දා. රෑට තරු පිරිච්ච අහස දිහා බලාගෙන නිදාගෙන එයා හරිම ආසයි. ඔන්න සීතල සනීප හුලඟක් බෝලුගේ ඇඟ වටේ දැවටුණා. එයාගේ දිගලුම් හින්දා ලොකු සීතලක් එයාට දැනුනේ නෑ. හුලඟට හෙලවෙන ගස්වල කොළ මුණු ගගා ඔයා හරිම හොඳ කෙනෙක් බෝලු කියනවා එයාට ඇහුණා. අද මට දෙන්නෙක්ටම උදව් කරන්න ලැබුණා. බෝලුත් හරිම සතුටින් හිතුවා. පරිසරයේ මීරු සංගීතය අහගෙන ඉන්න බෝලුගේ ඇස් දෙක හිමීට වැහුණා. හැමදාම මේ වගේ උදව් කරන්න හම්බෙනවා නම් මට. බෝලු ඇස් දෙක පියාගෙන කල්පනා කළා. බෝලු වගේ ඔයාලත් හැමෝටම උදව් කරන්න ආසයි නේද? ඉතින් ඔයාලත් බෝලු වගේම ඇස් දෙක පියාගෙන අනිත් අයට උදව් කරන්න හිතට ගන්න. ඔන්න ඔයාලා වගේම හොඳ හිත තියෙන අපේ බෝලුටත් ලස්සන හීනයක් පේන්න පටන් ගත්තා. ලස්සන හීනෙත් එක්ක එයාට සංසුන් නින්දක් ආවා. හොඳ හිත තියෙන අයට හොඳ සුවදායී නින්දක් ලැබෙනවා. හරියට ඔයාලට වගේ. ඔයාලටත් එහෙම්මම සුවදායී නින්දක් ලැබේවා. සුබ රාත්‍රියක්. හෙටත් කතන්දර නැන්දා කියන ලස්සන කතන්දරයක් අහන්න කතන්දර නැන්දා එක්ක එකතු වෙන්න. ගිහින් එන්නම්.